ආයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ගොඩක් ආදරෙන් මම තෙමු එකෙන් රුපියල් 1500ක විතර චූටි ඕඩර් එකක් දැම්මා. ඉතින් මං හිතුවා එකෙන් මං ගෙන්නපු බඩු ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාලා බලමු මොනවාද මං ගෙන්නුවේ කියලා. ප්ලාස්ටික් බෝතල් 5ක් තියෙන පොඩි පැක් එකක් ගෙන්නුවා. ඒක රුපියල් 200 ගාණක් විතර උනේ මට මතක විදිහට. ඉතින් බෝතලේ එක බෝතලයක මේ විදිහට ඩැමේජ් වෙලා තිබ්බා. හැබැයි මං හිතුවට වඩා බෝතලේ ප්ලාස්ටික් එකේ ඝනකම ගොඩාක් අඩුයි. මේ තියෙන්නේ කිචන් ටවල් එක. මේකත් රුපියල් 200 ගාණයි උනේ මට මතක විදිහට. හැබැයි මං හිතුවට වඩා ඒක හරිම ක්වොලිටි. මොකද මේ මං හිතුවා මේ අර සමහර රෙදි තියෙනවානේ වතුර පිහි දැම්මට පිහි දැම්මෙන්නේ නැති වතුර උරා ගන්න නැති. හැබැයි මේ රෙද්ද හරිම ක්වොලිටි. අපරාධේ මට දෙක තුනක් ඕඩර් කරන්න තිබ්බා. රුපියල් 200 ගාණයි උනේ. මේක නම් හරිම වටිනවා. තව මම ගෙන්නුවා එයාර් ෆ්‍රයර් එකට දාන්න පුළුවන් සිලිකන් මෝල්ඩ් එකක්. මේකේ ස්පන්ජි මෆින් වගේ හදන්න පුළුවන්. ඉතින් මේකේ කප්ස් 7ක් තියෙනවා. බලමු. හැබැයි මට හිතෙනවා මේක ක්වොලිටි මදි කියලා. ඇයි මන්ද එහෙම හිතෙන්නේ? මේකත් උනේ රුපියල් 200 ගාණක් හරි 300 ගාණක් හරි. මම ඔයාලට ප්‍රයිස් ටිකේ ෆොටෝ එකක් ඇති මං ගාව. ඒකත් දාන්නම්. බලමු. මේක කොයි විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් වේද කියලා. අනිත් එක තමයි මම ගෙන්නපු මං ආසාවෙන්ම හිටපු එක මෙන්න මේ විදිහේ රැක් එකක්. මේක හැබැයි තෙමු ඇප් එකේ නම් තිබ්බේ මේක බාත්රූම් එකේ ඇක්සසරිස් තියන්න යූස් කරන්න පුළුවන් කියලා. ඒ වුණාට මට හිතුණා මේක බාත්රූම් එක නැතුව කුස්සියට මම පාවිච්චි කරනවා කියලා. මොකද මේ මම හිතුවට වඩා මං හිතුවේ මේ වගේ චූටි එකක් තමයි. හැබැයි මේකේ මේ කියන්නේ කම්බි ටිකක් හයිය මදි කියලා මට හිතෙනවා. ඒක නිසා මේ හැම වෙලෙම බාත්රූම් එකේ වතුර තියෙන හින්දා මලකඩ කන්න පුළුවන්. ඒක නිසා මේ මං හිතුවා ඒක කුස්සියේ පොඩි අපි අයිටම් ටිකක් තියාගන්න මම මේක පාවිච්චි කරනවා කියලා. මේ තියෙන්නේ මම ඒක ෆික්ස් කරගත්ත විදිය. ඩ්‍රිල් කරන්න දෙයක් නැහැ. මේ විදියට ගම් එකක් තමයි තියෙන්නේ මේ පොඩි කොටුවේ. ඉතින් ඒක බිත්තියට අලව ගන්න තමයි තියෙන්නේ. ඕඩර් එක දාලා මං හිතන්නේ පැය 24ක් ඇතුළතද කොහෙද ඒ ඕඩර් එකටම අයිටම් ඇඩ් කරන්න පුළුවන්. මම දන්නේ නැතුව අපේ පොඩි බබා අයිටම් එකක් ඒ ඕඩර් එකට ඇඩ් කළා. ඉතින් මේ account එකෙන් රුපියල් 3000 ගාණක් කැපිලා තිබ්බා. ඉතින් මේ මං කරපු වැඩේ අයිටම් එක කැන්සල් කරා. ඉතින් මේ කැන්සල් කරලා සල්ලි ටික account එකටම transfer කරන්න කියලා රික්වෙස්ට් එකක් දැම්මා. ඇත්තටම කියන්න ඕනි දවස් 3ක් 4ක් ඇතුළත සල්ලි ටික ඩිපොසිට් වුණා. මම රැක් එකෙන් තියාගත්තේ උළුහාල් අබ ගම්බිරිස් කුඩු ඒ වගේම අපිට තව තියාගන්න පුළුවන් කරදු මුංගු කරාබුනති කුරුදු පොතු මේ වගේ අපි හොදි වලට දානකොට දාන ප්‍රමාණය ඒ වගේ හරිම අඩුයිනේ. ඒක නිසා චූටි දේවල් ටිකක් මේ විදිහට අපිට රැක් එකෙන් තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ වීදුරු බෝතලයක්. මේ මම කොෆි ගෙනල්ලා කොෆි එක ඉවර වුණාම වීදුරු බෝතලේ අරන් තිබ්බා. මේ වගේ බෝතල් සෙට් එකක්ම මං ගාව තියෙනවා. තියන්න බයයි. ක්‍රැක් එක කඩන් වැටුනොත් ඔක්කොම ඉවරයි. මල් පැලයකුත් මේ විදියට තියාගත්තා. ලස්සනයි නේද? රැක් එක ෆයිනලි මේ විදිහට තමයි එන්නේ. ඉතින් මම හිතනවා වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න කියලාත් මතක් කරනවා. තාමත් මගේ channel එක subscribe කරේ නැත්නම් ඉක්මනට subscribe කරන්න. අදට ගිහින් එන්න ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙන්න.